Hi guys. ඉතින් කොහොමද ඔයාලට ඔන්න කාලෙකින් මම තව බ්ලොග් එකක් අරන් එන්න හිතුවා. මේක ඩේ බ්ලොග් එකක්. ඉතින් ඩේ බ්ලොග් එකක් කිව්වට මේකේ මගේ ලස්සන මතකයන් කීපයකුත් මම එකතු කරලා තියෙනවා. ඉතින් බලමු අද මම මොනවද කරන්න කියලා. ඉතින් අද අපිට ලෙක්චර් තියෙන දවසක්. ඉතින් සුපුරුදු පරිදිම මායි මගේ යාළුවෝ සෙට් එකයි උදේම නැගිටලා වැස්සෙම ලෙක්චර් යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔන්න අපි ආවා අපේ කැම්පස් එකට. අද අපිට ලෙක්චර් එක තියෙන්නේ 8:00 ඉඳන් 12:00 වෙනකන්. ඉතින් 12:00 පස්සේ අපේ බැච් එකේ කට්ටිය ඕගනයිස් කරන පොඩි ස්ටෝල් වගේක් තියෙනවා. ඉතින් ඒකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ලෙක්චර්ස් ඉවර වෙලා. ඉතින් ඔන්න ලෙක්චර් හෝල් එකට ආවා අපි. ලෙක්චර් එකට ඉඳලා ඊළඟට අපි ගියේ උදේ කෑම එක ගන්න කැන්ටින් එකට. ඉතින් සුපුරුදු පරිදි මම කන කෑම එක තමයි උළුඳු වඩේ. මේ උළුඳු වඩේ එක හරිම රසයි. මේ උළුඳු වඩේ එක අරන් යන අතරතුර බලන්නකො මට කවුද හම්බුනේ කියලා. අපේ හොස්ටල් එකේ මැඩම්. ඉතින් හොස්ටල් එකේ මැඩම් හම්බෙලා අපි හොස්ටල් එකට ගියා. ඉතින් මේ හොස්ටල් එකට ගියාට පස්සේ ගොඩාක් මතක් වුණා. ඇත්තටම ලස්සන කාලයක් මේක ඇතුළතදී අපි ගෙවුවේ. ඉතින් මම මේ මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් බලන්න මේ හොස්ටල් එකේ ගෙවපු ලස්සන මතකේ. ඉතින් මේ හොස්ටල් කාලෙදී අපිට හම්බුනේ රූම් එක උඩම තට්ටුවේ තමයි තිබ්බේ. ඉතින් බැල්කනියත් එක්ක පුදුම සම්බන්ධයක් තමයි තිබ්බේ. අපිට හැම වෙලෙම බැල්කනියට තමයි දුවගෙන යන්නේ. ඉතින් මේ ඒ කාලේ ඉතින් හරිම ලස්සනයි. ඇත්තට මේ කාලේට ආයෙත් යන්න හිතෙනවා. ඇත්තටම හොස්ටල් එකේ ඉන්න කාලේ යාළුවෝ කාමරේ යාළුවෝ 4 දෙනාත් එක්ක එකතුලා එක විකාර පිස්සු වැඩ කරා. ඉතින් මේකෙන් ටිකක් විතරයි. සමහර ඒවා අපි වීඩියෝ කරගත්තේ නැහැ. සමහර වීඩියෝ හොයාගන්නත් බැරි වුණා. මේ හොයාගත්ත ඒවා තමයි මම මේකට ඇටච් කළේ. ඉතින් මෙහෙම පිස්සු වැඩ කරගෙන ඉන්නකොට ඇත්තටම දන්නේම නැතුව අවුරුද්දක්ම ගෙවිලා ගියා. ඇත්තටම හරිම දුකයි. මේ තමයි අපේ හොස්ටල් එකේ ගත කරපු අන්තිම දවස. ඉතින් අපේ බැච් එකේ හොස්ටල් එකේ ඉන්න යාළුවෝ කට්ටියත් එක්ක අන්තිම දවසේ අපි මේ විදිහට තමයි එන්ජොයි කළේ. මේව ඉතින් හරිම දුකයි බලද්දී. හරි. මේව තමයි ඉතින් මගේ ලස්සන මතකයන් හොස්ටල් ජීවිතේ. දැන් අපි යමු ඩේ බ්ලොග් එක පැත්තට. ඉතින් අද දවසේ ලෙක්චර්ස් ඉවර වෙලා අපි කාලෙම අපේ ස්ටෝල් මං කියවනේ මුලින් ස්ටෝල්ස් වගේක් තියෙනවා කියලා. ඒ ස්ටෝල්ස් තියෙන ටෙම්පරරි හෝල් එකට අපි ගියා. ගිහිය ගමම්ම මගේ යාළුවෝ දෙන්න සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉතින් මම ඉඳගෙන ඔහේ බලාගෙන හිටියා මෙයාලා මොනවද කරන්නේ කියලා. ඉතින් අපේ බැච් එකේ යාළුවෝ ඊයේ අච්චාරු ස්ටෝල් එකක් දාලා තිබ්බා. ඒකට නම් යන්න ඕනේ නැහැ. මම මේ අච්චාරු ස්ටෝල් එකේ ගත්ත වීඩියෝ එකකුත් මේ වීඩියෝ එක අන්තිමේටම දානවා. ඉතින් මේ ඉන්නේ මගේ තවත් යාළුවෙක්. මෙහෙම ටිකක් වෙලා ඉඳලා අපි තීරණය කරා ඉක්මනින්ම
බෝඩිමට යන්න ඕනි කියලා. මොකද ගොඩක් බඩගින්න එක තමයි හිටියේ මේ වෙද්දි. මොකද අපි උදේට කාලා හිටියෙත් නෑ. ඔන්න ඉතින් අපි කැම්පස් එකකින් යන්නයි හදන්නේ. ඇත්තටම මේම හොඳට පායලා තිබ්බට අහස කළු කරලා තමයි තිබ්බේ. ඇත්තටම හිතුවේ නෑ වහී කියලා. ඊට පස්සේ මට වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මේ තියෙන්නේ අපේ යාළුවෝ ඊයේ දවසේදී කරපු ස්ටෝල් එකේ වීඩියෝ එක. ඉතින් අදට මම මෙතනින් නවතිනවා. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. Bye.